ආයුබෝවන් කියලා පිළිගන්නවා නැනසාර අධ්‍යාපන ආයතනයේ ඔයගොල්ලෝ හැමෝම අපි අද 4 වෙනි පාඩමත් එක්ක 12 වසර විෂය නිර්දේශයේ 4 වෙනි පාඩමත් එක්ක තමයි අද ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නේ. එතකොට අපි කලින් වීඩියෝස් වලදී කතා කරා අපේ 12 වසර 12 ශ්‍රේණියට අදාළ ව්‍යාපාර අධ්‍යයන විෂය ධාරාවේ ව්‍යාපාර පදනම කියලා පාඩමක් ගැන. ඊට පස්සේ සමාජවාදී ආචාර ධර්ම තිරසර සංවාදනය කියලා පාඩමක් ගැන. ඊට පස්සේ රජය හා ව්‍යාපාර කියන පාඩම ගැන. එතනින් එහාට ව්‍යාපාර සංවිධාන කියන පාඩම ගැන තමයි අද කතා කරන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ කලින් පාඩම් තුන බලලා නැත්නම් අනිවාර්යෙන් ඒක බලන්න. මොකද අපේ 12 වසර පාඩම් ටික ස්ටෙප් බයි ස්ටෙප් එකකට එකක් සම්බන්ධයි. ඒක නිසා මම ඉල්ලනවා ඒ ටිකත් බලලා මේ පාඩම බලන්නයි කියලා. හරි අද පාඩම අපි ගත්තොත් ඔයගොල්ලන්ගේ 4 වෙනි පාඩමේ තියෙන්නේ ව්‍යාපාර සංවිධාන. ඒ කියන්නේ අපි දැනට දන්නවා ව්‍යාපාර ලෝකයේ තියෙන එක එක විවිධ සංවිධාන වර්ග ටික. තනි පුද්ගල ව්‍යාපාරිකයේ, ඊට පස්සේ හවුල් ව්‍යාපාරිකයේ, සංස්ථාපිත සමාගම් කියලා තියෙනවා. ඊට පස්සේ සමූපකාර තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් රාජ්‍යාංශේ නම් රාජ්‍ය දෙපාර්තමේන්තු තියෙනවා, රාජ්‍ය සංස්ථා තියෙනවා. එතකොට මේ වගේ ව්‍යාපාර කරන්නට විවිධ සංවිධාන හැදලා තියෙනවා. එහෙනම් මෙන්න මේ සංවිධාන ටික ගැන තමයි අපිට ව්‍යාපාර සංවිධාන පාඩමෙන් කතා කරන්න තියෙන්නේ. අපි මුලින්ම ගත්තොත් අපිට තියෙනවා ව්‍යාපාර සංවිධානයක් කියනු මොකක්ද කියලා ඉගෙන ගන්න. එතකොට ව්‍යාපාර සංවිධානයක් කියන්නේ පුද්ගලයන්ට මිලදී ගැනීමට උවමනා පුරුල් භාණ්ඩ හා සේවා පද්ධතියක් සැපයීමට වර්ධනය වී ඇති ව්‍යවසාය ව්‍යාපාර සංවිධාන වේ. ඒතර මේකේ දීලා තියෙන ඇත්තටම කෙටි නිර්වචනය. එතකොට අපි හරිය නිර්වචනයක් ගත්තොත් පොදු අරමුණකට එකට එක් රැස් වෙච්ච පුද්ගල සමූහයක් හෝ ආයතන කිහිපයක එකතුවකට කියනවා අපි ව්‍යාපාර සංවිධානයක් කියලා. ඒතර මේකේ තියෙන එක නෙමෙයි. ඔයගොල්ලෝ ඕන ලියා ගන්න ව්‍යාපාර සංවිධානයක් යනු පොදු අරමුණකට එක් රැස් වූ පුද්ගල සමූහයක් හෝ ආයතන කිහිපයක එකතුවක්. එහෙනම් අපි ගත්තොත් එහෙම ව්‍යාපාර සංවිධාන. දැන් ඕනතරම් ව්‍යාපාර සංවිධාන ඔයගොල්ලෝ දන්නවා. තනියෙන් එක්කෙනෙක් කරන ව්‍යාපාර තියෙනවා. හවුලේ කරගෙන යන ව්‍යාපාර තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට ව්‍යාපාර සංවිධාන ටික ගත්තට පස්සේ අපි ගත්තොත් එහෙම හොඳ සංවිධාන නරක සංවිධාන කියන දේවල් තියෙනවා. ඕගොල්ලෝ කියනවා මේක හොඳ සංවිධාන. මේක හොඳ සමාගම. එතකොට ඔන්න ඔය වගේ ඕගොල්ලෝ හොඳයි කියන හේතුවක් තියෙන්නේ. එතකොට මේ සංවිධාන වල තියෙනවා විධිමත් සංවිධාන කියලා දෙයක්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම හොඳ සංවිධානයකට අපි කියනවා විධිමත් සංවිධානයක් කියලා. එතකොට මෙන්න මේ විධිමත් සංවිධානයක තියෙන්න ඕන ලක්ෂණ ටිකක් තියෙනවා. සාමාන්‍ය විධිමත් සංවිධානයක තියෙන්න ඕන ලක්ෂණ තමයි පොදු අරමුණක් තියෙන්න ඕන. විධිමත් සංවිධානයක පොදු අරමුණක් තියෙන්න ඕන. ඊට පස්සේ පුද්ගලයන් සමූහයක් ඉන්න ඕන. පුද්ගලයෝ කට්ටියක් ඉන්න ඕන. තීරණ ගැනීමක් සිද්ධ වෙන්න ඕනේ. සංවිධාන ව්‍යුහයක් තියෙන්න ඕන. එහෙනම් මේ කාරණා හතරක් පොඩ්ඩක් මතක තියාගන්න. වැදගත් වෙයි. විධිමත් සංවිධානයක තිබිය යුතු ලක්ෂණ හතරයි. තීරණ ගන්න ඕනේ. පුද්ගලයන් ඉන්න ඕනේ. කාර්ය සමූහයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ පොදු අරමුණක් තියෙන්න ඕනේ. සංවිධාන ව්‍යුහයක් තියෙන්න ඕනේ. පහක්ම කිව්වා. එහෙනම් ওই පහ ලියලා හරි පොඩ්ඩක් මතක තියාගන්න. ඕගොල්ලන්ගේ පේපර් වල වැඩි අහන්න නැති ප්‍රශ්න. එතකොට වැඩි අහන්න නැති දේවල් වලින් මේ පාර අහන්න ඉඩ ගන්න තියෙනවනේ. ඒ නිසා පාඩම් කරලා තියාගන්න. ඔතනින් එහාට පාඩමේ කොටසට මම ගියොත් පාඩමේ තියෙනවා ව්‍යාපාර සංවිධාන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද කොටස් දෙක? පෞද්ගලික අංශේ ව්‍යාපාරයි පොදු අංශේ ව්‍යාපාරයි. ඒක පොදු අංශය කියන්නේ රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන තියෙනවා තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්. ඒ සංස්ථාපිත සමාගම් ආයත කොටස් තුනකට බෙදලා තියෙනවා. එතකොට අපි ඕවා ගැන කතා කරමු. සමූපකාර ව්‍යාපාර ගැන කතා කරන්න තියෙනවා. සහ වරලත් ව්‍යාපාර කියලා වෙනම කොටසක් ගැන කතා කරන්න තියෙනවා. එතනින් එහාට රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන වර්ග හතරක් ගැන කතා කරන්න තියෙනවා. මම පොඩ්ඩක් පාඩම ලේසි කරනවා. පාඩම ලේසි කරොත් අපිට මේ පාඩම ඉගෙන ගන්න තියෙන්නේ තනි පුද්ගල, හවුල්, සංස්ථාපිත සමාගම්, සමූපකාර කියලා ආයතන හතරක් ගැන. හරිද? ඊට පස්සේ ඉගෙන ගන්න තියෙනවා
රාජ්‍යංශයේ ආයතන 4ක් ගැන රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම්, පළාත් පාලන ආයතන. එතකොට ඔයගේ ලක්ෂණ විතරයි. සාමාන්‍ය රජයේ දේවල් ගැන අපි ලොකුවට මුකුත් කතා කරන්නේ නැහැ. අපිට තියෙන ලක්ෂණ 4 ගන්න වගේ පොඩ්ඩක් මතක තියාගන්න විතරයි. හැබැයි පෞද්ගලික අංශයේ දේවල් ටිකේ ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඔය මාතෘකා ටිකට අමතරව වර්ලත් ව්‍යාපාර කියලා මාතෘකාවක් තියෙනවා. සහ අන්තිමට අවසාන වශයෙන් ව්‍යාපාර සංයෝජනය කියලා මාතෘකාවක් තියෙනවා. එහෙනම් මාතෘකා 10යි. එතනින් ඉවරයි. පාඩුව ලොක් කරන්න. මාතෘකා 10යි. තනි පුද්ගල, හවුල්, සංස්ථාපි සමාගම්, සමෝපකාර, රාජ්‍යංශීය ව්‍යාපාර සංවිධාන වර්ග 4 8යි. ඊට පස්සේ 9 වර්ලත් ව්‍යාපාර, 10 ව්‍යාපාර සංයෝජන. එහෙනම් කොහොම පාඩම අපි කතා කරන්නේ? තනින් තන පැටලෙන්න පුළුවන් මේකේ මම පිළිවෙලටම මේ ටික මම මේ කියපු පිළිවෙලටම කතා කරන්න යන්නේ නැහැ. ඒ නිසා තනින් තන පැටලෙන්න පුළුවන්. හැබැයි අපිට කොහොම වුණත් කතා කරන්න තියෙන්නේ මේ මාතෘකාව 10 විතරයි. එහෙනම් ඊයන් අපි කියේ මාතෘකාව වල අපි ගත්තොත් පළවෙනි මාතෘකාව තනි පුද්ගල ව්‍යාපාර. එතකොට මම අර කලින් පාඩම් ටික කරා වගේ මේ පාඩමේ ගොඩාක් ලොකු තියරියක් ඕගොල්ලන්ට වෙනම කියලා දෙන්න තරම් දෙයක් නැහැ. මොකද ඕගොල්ලෝ ව්‍යාපාර ලෝකයේ දිනදා ලෝකයේ දකින්න සංවිධාන වර්ගයක් තමයි මේ තියෙන්නේ. එහෙනම් පළවෙනි සංවිධානය අපි කිව්වා කේවල සංව්‍යාපාර, නැත්නම් අපි කියනවා තනි පුද්ගල ව්‍යාපාර. එහෙනම් තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ තනි අයිතිකාරයෙක් ප්‍රාග්ධනය දාලා පටන් ගන්න ව්‍යාපාර වලට කියනවා තනි පුද්ගල ව්‍යාපාර. තනි අයිතිකාරයෙක් ප්‍රාග්ධනය දාලා පටන් ගන්න ව්‍යාපාර වලට කියනවා තනි පුද්ගල ව්‍යාපාර. එහෙනම් අපි ගත්තොත් එහෙනම් මේකේ තීරණ ගන්නේ ඒ හැමදේම වෙන්නේ තනි පුද්ගලෙක්. එන එක්කෙනෙක්. ඔයා තනියෙන් ව්‍යාපාරයක් පටන් ගත්තොත් හරි. ඔයා කරන්නේ තනි පුද්ගල ව්‍යාපාරය. එහෙනම් මේ ඕගොල්ලෝ පටන් ගන්න ඉන්නවා නම් ව්‍යාපාරය. ඔයා තනියෙන් නම් පටන් ගන්නේ ඒ ව්‍යාපාරයට කියනවා අපි තනි පුද්ගල ව්‍යාපාරය. ඔතනින් එහාට අපි බලමු ඔකේ ලක්ෂණ. අපි ගත්තොත් මේකේ අයිතිකාරීත්වය තනි පුද්ගලෙක් සතුයි. එතනින් එහාට වගකීම අසීමිතයි. ඇයි වගකීම අසීමිතයි කියන්නේ? මේකේ වගකීම අසීමිතයි කියන්නේ හේතුව තමයි අපි ගත්තොත් එහෙම දැන් ඔයා නම් ව්‍යාපාරය කරන්නේ ඔයාගේ තනි අයිතියට මේක තියෙන්නේ. ඒක නිසා තමයි තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා කියන්නේ. ඔයාගේ තනි අයිතියට තමයි මේක තියෙන්නේ. එතකොට මේ ව්‍යාපාරයේ වගකීම් සියල්ලම දරන්න ඕන ඔයා විසින්. ඒක නිසා අපි කියනවා මේකේ වගකීම අසීමිතයි කියලා. එතනින් එහාට ලියාපදිංචි අනිවාර්ය නොවේ. මේක ලියාපදිංචි ගන්න අනිවාර්ය නැහැ. එහෙනම් හොඳ විදියක්. ඕගොල්ලෝ අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා අන්න ලියාපදිංචි ගන්න ඕනේ නැහැ. හැබැයි ඒක කොන්දේසියක් කියනවා. ව්‍යාපාරය ව්‍යාජ නමකින් නැත්නම් අපි කියනවා වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචි කළ යුතුයි. එහෙනම් ඕගොල්ලන්ගේ පෞද්ගලික නමින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් කමන්නේ. ඒක ලියාපදිංචි කරන්න ඕනේ. හැබැයි ඕගොල්ලෝ වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා ලියාපදිංචි කරන්න ඕනේ. එතකොට මේක ලියාපදිංචි කරන්න ඕනේ මොන පනතයකටද? මේ ලියාපදිංචි කරන පනක් තියෙනවා. අපි ගත්තොත් එහෙනම් මේක ලියාපදිංචි ගන්න ඕනේ 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත ඇත. ඔන්න ඔය පනත යටතේ තමයි අපි ගත්තොත් ව්‍යාපාර තම පෞද්ගලික නාමයෙන් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් අපි ලියාපදිංචි කරන්න ඕන. එතකොට මේ පාඩමේ මම ටියුට් එක ගොඩක් පොඩියට හදලා තියෙනවා. මහා ලොකුවට තියෙන ටියුට් එකක් තමයි මම ගොඩක් පොඩියට හදලා තියෙන්නේ. ඒකට හේතුවක් තමයි මේකේ තියෙන ගොඩක් දේවල් ප්‍රායෝගිකව අපි දැනගන්න ඕන දේවල්. ඒ නිසා මතක තියාගන්න හරි. ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කරන්න මේ පනත යටතේ. කොහෙද ලියාපදිංචි කරන්නේ? අපි ගත්තොත් එහෙනම් මේක ලියාපදිංචි කරනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපි ගත්තොත් එහෙනම් වෙනම ඉන්නවා ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයෙක්. අන්නේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා ඉදිරිපිට තමයි මේක ලියාපදිංචි කරන්න ඕනේ. එහෙනම් මේක ලියාපදිංචි කරන්නේ කොහෙද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. එතකොට කවුරු ඉස්සරහද ලියාපදිංචි කරන්නේ?
ව්‍යාපාර නාම රෙජිස්ටර් ඉදිරිපිට. එහෙනම් ඔතනින් එහාට තියෙනවා නෛතික පුද්ගල භාවය. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයෙන් නෛතික පුද්ගල භාවය නැළු. ඒතර ඕලවල කොමර්ස් කරපු කට්ටිය සාමාන්‍යයෙන් දන්නවා මොකද්ද නෛතික පුද්ගල භාවය කියන්නේ කියලා. සාමාන්‍යයෙන් නෛතික පුද්ගල භාවය කියන්නේ නීතිය ඉදිරියේ පුද්ගලයෙක් විදිහට ව්‍යාපාරය පිළිගන්නවද නැද්ද කියන එක. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ ඕගොල්ලෝ ව්‍යාපාරයක් පටන් ගත්තා වෙනත් නමකිනුත් කරගෙන යන්නේ හැබැයි ව්‍යාපාරය ලියාපදිංචි කරන්නේ නැහැ. එහෙනම් ඕගොල්ලන්ගේ ව්‍යාපාරයට මොකක් හරි නඩුවක් ගියා ඕගොල්ලොන්ට බැංකු ණයක් ගන්න ඕන නම් ඊට පස්සේ ඕගොල්ලන්ට වාහනයක් ගන්න ඕන නම් ඕගොල්ලන්ගේ පෞද්ගලික නාමයෙන් තමයි ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඕගොල්ලෝ ලියාපදිංචි කරොත් ඕගොල්ලන්ට හම්බ වෙනවා මේ නෛතික පුද්ගල භාවය කියන්නේ. එතකොට මේ නෛතික පුද්ගල භාවයෙන් ඕගොල්ලන්ට තියෙන වාසි තමයි ව්‍යාපාරික ණයකට යන්න පුළුවන්. බිස්නස් ලෝන් එකකට යන්න පුළුවන්. මොකද ඔයා බිස්නස් එකක් කරනවා කියලා වෙනම නමකින් තියෙනවා. ඒතකොට නීතිය ඉදිරියේ ඔයාගේ ව්‍යාපාරය පුද්ගලයෙක් විදිහට පිළිගන්න. ඔන්න ඕකට තමයි නෛතික පුද්ගල භාවය කියලා කියන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට වාහනයක් ගන්න පුළුවන් ව්‍යාපාරේ නම්. ඊට පස්සේ අපි ගත්තොත් නඩුවක් කියොත් යන්නේ ව්‍යාපාරේ නම්. එහෙනම් ඕක තමයි නෛතික පුද්ගල භාවයෙන් කියන වාසිය වෙන්නේ. ඒතර ඔතනින් එහාට සමාගම් ඔක්කොගෙම සංවිධාන ඔක්කොගෙම නෛතික පුද්ගල භාවය හම්බේ. මොකද්ද මේ නෛතික පුද්ගල භාවය කියන එක අමතක කරන්න එපා. හරි ඔතනින් එහාට අපි ගත්තොත් එහෙනම් තනි පුද්ගල ව්‍යාපාරයේ පැවැත්ම අඛණ්ඩ පැවැත්මක් නැල්ලු. හේතුවේ තනි පුද්ගලෙක් තමයි මේක කරන්නේ. එහෙනම් එයා ඒක නැවැත්තුවොත් එතනින් ඒක ඉවරයි. එහෙනම් අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඊට පස්සේ අයිතිකරු ප්‍රාග්ධනය තනිව සපයා ගන්න ඕනේ. ලාභලාභ තනිව භුක්ති විඳින්න ඕනේ. එතකොට අපි ගත්තොත් එහෙනම් බදු ගෙවීම අයිතිකරුගේ නමින් ගෙවන්න ඕනේ. මොකද මේක තනි පුද්ගල ව්‍යාපාරයක්. ඔතනින් එහාට අපි ගත්තොත් එහෙනම් මේක දීලා දෙනවා මේකේ ආවේනික ලක්ෂණ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ආවේනික වාසිය අවාසි ටික දීලා තියෙනවා. අපි ගත්තොත් තනි පුද්ගල ව්‍යාපාරයක වාසි තමයි ආරම්භ කිරීම පහසුයි. වියදම පොඩ්ඩක් අඩුයි. ඊට පස්සේ ලාභය තනිව භුක්ති විඳින්න පුළුවන්. ස්වාධීන තීරණ. එයාට තනි තීරණ ගන්න පුළුවන් මොකද තාම කවුරුත් නැහැ. එයා තමයි ව්‍යාපාරයේ අයිතිකාරය. එහෙනම් එයාට තනි තීරණ ගන්න පුළුවන්. ඔතනින් එහාට අපි ගත්තොත් එහෙම නීති රෙගුලාසි ගොඩක් අඩුයි තනි පුද්ගල ව්‍යාපාරවල. එතනින් එහාට මේකේ ආවේනික අවාසි. අපි ගත්තොත් අයිතිකරුගේ වක්කීම අසීමිතයි. මම කලින් කිව්වා මේගොල්ලන්ට ගොඩක් ලොකු වක්කීමක් තියෙනවා. ඔය තනියෙන් කරගෙන යන්නේ. ප්‍රාග්ධනීය දුෂ්කරතා වෙන්න පුළුවන්. අඛණ්ඩ පැවැත්මක් නැහැ. අලාභත් තනිව භුක්ති විඳින්න ඕනේ. එතනින් එහාට පොඩි කොටසක් තියෙනවා කේවල සම ව්‍යාපාරය කෙරෙහි පවතින නීතිමය බලපෑම. අපි ගත්තොත් කේවල සම ව්‍යාපාරයකට ඕනේ වෙන පනත් ටික තමයි ව්‍යාපාර නාමාඥා පනත. ඒක අපි කතා කරමු. මොකද්ද ව්‍යාපාර නාමාඥා පනත කියන්නේ? ඊට පස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත, ආහාර ව්‍යාපාරයක් පටන් ගන්න ඕන ආහාර පනත, ඊට පස්සේ සාප්පු හා සේවක පනත. ඒතර ඔය වගේ පනත් අදාළ වෙනවා තනි පුද්ගල ව්‍යාපාරයක් කරගෙන යද්දී. ඔතනින් තනි පුද්ගල ව්‍යාපාරය ඉවරයි. එහෙනම් තනි පුද්ගල ව්‍යාපාරයේ මහා ලොකු දෙයක් ඉගෙන ගන්න තිබුණේ නැහැ. මොකද්ද තනි පුද්ගල ව්‍යාපාරය කියන එක ඔළුවට දාගත්තා. ඒකේ ලක්ෂණ ටිකයි වාසියාස ටිකයි. එහෙනම් දැන් යන් හවුල් ව්‍යාපාර කරනවා. තනි පුද්ගල ව්‍යාපාර අපි කිව්වා තනි අයිතිකාරයේ තනියම ප්‍රාග්ධනය දාලා පටන් ගන්න ව්‍යාපාරය. එහෙනම් මොකද්ද හවුල් ව්‍යාපාරයක් කියන්නේ? හවුල් ව්‍යාපාරයක් කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක්. පුද්ගලයෝ දෙන්නෙක් කවුම ඉන්නවා. එක්කෙනාගෙන් හවුල් ව්‍යාපාර පටන් ගන්න බෑ. ඔයගොල්ලෝ මොනවා හරි ගාදී හවුලේ කරනවා නම් හවුලේ කරනවා කියන එක තනියෙන් කරන්න බෑ. එහෙනම් හවුලේ කරනවා කියන එක කරන්න ඕනේ කට්ටියත් එක්ක. එහෙනම් දෙන්නෙක් ඉන්න ඕනේ අනිවාර්යයෙන්. එහෙනම් අපි ගත්තොත් හවුල් ව්‍යාපාරයක අඩුම දෙන්නෙක් ඉන්නවා. එහෙනම් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙක් පොදු එකඟතාවයක් මත මොකක් හරි එකඟතාවයක් මත කරගෙන යන ව්‍යාපාරයකට කියනවා අපි හවුල් ව්‍යාපාරයක් කියලා. එතකොට මේගොල්ලන්ටත් උන් ලාභ ලබනවා තමයි. එහෙනම් මේ දෙන්නෙක් හෝ ඊට වැඩි පිරිසක් එකට එකතු වෙන්නේ ලාභ ලැබීමේ අරමුණින්ම තමයි. එහෙනම් අපි නිර්වචනය හදනවා ලාභ ලැබීමේ අරමුණින් පුද්ගලයන් දෙදෙනෙකු හෝ
ඊට වඩා වැඩි පිරිසක් පොදු එකඟතාවයක් මත සිදු කරගෙන යන ව්‍යාපාරයකට කියනවා අපි හවුල් ව්‍යාපාරය කියලා. එහෙනම් කලින් එකේ වගේම අපි බලමු හවුල් ව්‍යාපාරයක ලක්ෂණ මොනවද? හවුල් ව්‍යාපාරයක අපි ගත්තොත් එහෙම හවුල් ව්‍යාපාරයක අවම සමාජිකයෝ දෙන්නෙක් ඉන්නවා. උපරිමයේ 20කට සීමා වෙනවා. මේක කියලා තියෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත කියන පනතේ. එතකොට 2007 අංක 7 දරන සමාගම් පනතෙන් මොකද්ද කිව්වේ? හවුල් ව්‍යාපාරයක නම් හවුල්කරුවන් සංඛ්‍යාව. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් සංඛ්‍යාව කියන්නේ මේ පනත. 2007 අංක 7 දරන සමාගම් පනත. එතනින් එහාට අපි ගත්තොත් එහෙම හවුල් ව්‍යාපාරයක වගකීම අසීමිතයි. හැබැයි මේකේ වාසියක් තියෙනවා. තනි පුද්ගල ව්‍යාපාරයකත් වගකීම අසීමිතයි. එතකොට හවුල් ව්‍යාපාරයක සම්පූර්ණ වගකීම අසීමිතයි. හැබැයි හවුල් ව්‍යාපාරයක මොකද්ද තියෙන වාසිය? මෙන්න මේ අසීමිත වගකීම කට්ටිය අතර බෙදිලා යනවා. හවුල්කරුවෝ 4 දෙනෙක් ඉන්නවා නම් ඔය 4 දෙනා අතර මේක බෙදිලා යනවා. එහෙනම් ඕකට කියනවා අපේ වාසියක් විදිහට ගන්න පුළුවන් හවුල් ව්‍යාපාරවල වගකීම අසීමිතයි. ඒක මතක තියාගන්න. හැබැයි මේ අසීමිත වගකීම කට්ටිය අතර බෙදිලා යනවා. එතකොට මේකත් මේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. ඒක නිසා අපි කියනවා නෛතික පුද්ගල භාවයකුත් නැහැ. මොකද මම කලින් කිව්වා ලියාපදිංචි කරොත් තමයි නෛතික පුද්ගල භාවය හම්බෙන්නේ. එතකොට මේකේ නාමයෙන් ලියාපදිංචි කරන්නත් ඕනේ මම අර කලින් කියපු පනත යටතේමයි. මොකද්ද පනත? 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. ඔන්න පනත යටතේ ලියාපදිංචි ගන්න. ඊට පස්සේ මේකෙන් තකන්න බෑවක්මක් නැල්ලු. මොකද හවුල්කරුවෝ අපි ගත්තොත් කොහොම කිවිසුමකට එළඹිලා තියෙනවද දන්නේ නැහැ. ඒක නිසා ඒව නවතින්න පුළුවන්. ඒක නිසා මේකෙන් තකන්න බෑවක්මක් නැහැ කියනවා. එතනින් එහාට අපි ගත්තොත් ප්‍රාර්ථනය හවුල්කරුවන් විසින් තමයි යොදවන්න ඕනේ. බදු හවුල්කරුවන් අතර බෙදිලා යනවා. කලින් එකට වඩා හවුල් ව්‍යාපාරය පොඩ්ඩක් තව කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. අපි ගත්තොත් එහෙම හවුල් ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයක් විසුරුවා හරින්න. දැන් හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න එක ලේසි. හරි කට්ටිය එකතු වෙලා පටන් ගත්තා. හැබැයි කට්ටිය එකතු වෙන වැඩක් නවත්තන්න පොඩ්ඩ අමාරුයි. දැන් හිතන්නකෝ ඔයයි තව කවුරු හරි දෙතුන් දෙනෙක් එකතු වෙලා මොකක් හරි වැඩක් ගන්න පටන් ගත්තා. හරිද? ටික දවසක් ඇද්දි ඔය වැඩේ එපා. ඔය වැඩේ හරියන්නේ මේකෙන් ගොඩ යන්න බෑ වගේ හිතෙනවා. එතකොට ඕක නවත්තන්න ඕකෙන් ගැලවෙන්න එහෙම අමාරුයි. එහෙනම් හවුල් ව්‍යාපාර විසුරුවා හැරීම කියන එක ලොකු ක්‍රියාවක්. එතකොට මේ හවුල් ව්‍යාපාරයක් විසුරුවා හැරීමේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් පුළුවන් උසාවි නියෝගයක් මගින්. එහෙනම් උසාවියට අපි පැමිණිල්ලක් හරි කියන්නේ අපේ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒකට හේතු ඉදිරිපත් කරලා අපිට උසාවි නියෝගයක් මගින් හවුල් ව්‍යාපාරය විසුරුවා හැරීම පුළුවන්. තව දෙයක් තමයි අපි ගත්තොත් එහෙම ස්වේච්ඡාව. උසාවි නියෝගයකින් තොරව. පළවෙනි එක මම මෙතන කිව්ව වැරදි. මේක මුලින්ම ඔයගලන්ට දෙන්න තියෙන්නේ ස්වේච්ඡාවෙන් කියන එක. එතකොට කට්ටියකම කැමැත්ත තියනවා නම් නවත්තන්න හවුල් ව්‍යාපාරය නවත්තන්න පුළුවන්. එහෙනම් විසුරුවා හැරිය හැකි එක ක්‍රමයක් තමයි ස්වේච්ඡාව. ඊළඟ ක්‍රමය තමයි මම මුලින්ම කියපු එක උසාවි නියෝගයක් මගින්. එතකොට කෙනෙකුගේ හැසිරීම මත මොකක් හරි ප්‍රශ්නයක් මත අපිට උසාවි නියෝගයක් මගින් හවුල් ව්‍යාපාරය විසුරුවා හරින්න පුළුවන්. ඔතනින් එහාට හවුල් ව්‍යාපාරයක තව වැදගත් කරුණක්. හවුල් කිවිසුම. අපි ගත්තොත් හවුල් ව්‍යාපාරයක හවුල් කිවිසුමක් තියෙන්න ඕනේ කියලා පනතකින්ම කියලා දෙනවා. ඒ පනත තමයි 1840 වංචා වැළැක්වීමේ පනත. 1840 වංචා වැළැක්වීමේ පනත කියලා. පනතකින් අපිට කියලා තියෙනවා හවුල් කිවිසුමක් අනිවාර්යෙන් තියෙනවා. මොකද්ද හවුල් කිවිසුමක් කියන්නේ? හවුල් කිවිසුමක් කියන්නේ හවුල්කරුවන් අතර ඇති කරගන්නා වූ පොදු එකඟතාවය. ලාභය අපි මෙහෙම බෙදාගමු. ප්‍රාග්ධනය අපි මෙහෙම දාමු. හවුල් ව්‍යාපාරයේ වැඩ කටයුතු ටික මෙහෙම කරගමු. එහෙනම් ඔහොම හවුල් ව්‍යාපාරයක් කරගෙන යද්දී
මොනවා හරි කොන්දේසි ටිකක් දාගන්න ඕනේ. මොනවා හරි කරගෙන යන විදි ටිකක් හදාගන්න. ඒ කියන්නේ පොදු එකකතාවයක්. ඔන්න ඔය පොදු එකකතාවයට කියනවා අපි හවුල් කිවිසුම නැත්නම් හවුල් ඔප්පුවක් කියලා. එතකොට දෙකම එකයි හවුල් කිවිසුම නැත්නම් හවුල් ඔප්පුව. මේ හවුල් කිවිසුම තියෙන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. හරිද? හවුල් ඔප්පුව තියෙන්න පුළුවන් ප්‍රධාන ආකාර තුන තමයි ලිඛිතව තියෙන්න පුළුවන්, වාචිකව තියෙන්න පුළුවන්, නැත්නම් ව්‍යංගයෙන් තියෙන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම ලිඛිතව කියලා කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ කොන්දේසි ටික ලිඛිතව ලියලා නීත්‍යානුකූලව අස්සම් කරලා තියාගන්න. එතකොට ඒක නීත්‍යානුකූලව ලියන්න. නැත්තම් පුළුවන් ඒගොල්ලන්ට අපි ගත්තොත් වාචිකව කතා කරගන්න. අපි පොඩි මීටින් එකක් දාලා ඒ වෙලාවේ කතා කරගන්නවා මෙහෙම කරගමු. හරි. ඒක එකක්. ව්‍යංගයෙන් කියලා කියනවා කෙනෙක් හිතාගෙන ඉන්නවා මට මේ වගේ ගාණක් හම්බෙයි. ලාභයෙන් මෙයා මට මේ වගේ කොටසක් දෙනවා. එතකොට ඔන්න ඕකට කියනවා ව්‍යංගයෙන් කියලා. එතකොට අපි ගත්තොත් හවුල් ඔප්පුව තියෙන්න පුළුවන් ඔය ආකාර තුනටම. එතකොට සාමාන්‍යයෙන් හවුල් ඔප්පුවක ඇතුළත් වෙන කරුණු ටිකක් දීලා තියෙනවා. හවුල් ව්‍යාපාරයේ නම, ඊට පස්සේ හවුල් කරවන්ගේ නම, මේ වගේ දේවල්, ප්‍රාග්ධනය යොදන්නේ කොහොමද, ලාභ බෙදා ගන්න ආකාරය. එතකොට ඔය දේවල් ටික ලිඛිතව හදාගත්තොත් ලිඛිතව අපි ගාව තියෙනවා. හරිද? එතකොට අපි ගත්තොත් එහෙම වාචිකව හදාගත්තොත් මේ ටික අපි වාචිකව කතා කරගන්නවා. ව්‍යංගයෙන් නම් අපි මේ ටික හිතාගෙන ඉන්නවා. ලාභය මට මේ විදිහට දෙයි. එතකොට ඇත්තටම මොකද්ද හොඳ? හොඳ මේක වෙන්නේ ලිඛිත හවුල් කිවිසුමක් හදාගන්න එක. මොකද කාලයක් යද්දී කට්ටියගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්, ලාභය වැඩිපුර ඉල්ලන්න පුළුවන්. එතකොට වාචිකව ව්‍යංගයේ තිබ්බොත් අනිවාර්යෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙනම් හොඳ මේක තමයි ලිඛිතව. එතකොට ලිඛිතව නීත්‍යානුකූල ලියවිල්ලක් තියෙනවා නම් අපිට හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යන්න ගොඩක් ලේසි වෙනවා. ඔතනින් එහාට 24 වෙනි වගන්තිය කියලා වගන්තියක් තියෙනවා. ඇයි මේ වගන්තියක් හැදෙලා තියෙන්නේ? අපි ගත්තොත් එහෙම හවුල් ව්‍යාපාරයක අපි කියවනේ ලිඛිත වාචික ව්‍යංගයෙන් හවුල් කිවිසුමක් තියෙන්න පුළුවන් කියලා. දැන් ලිඛිත හවුල් කිවිසුමක් නැහැ. ලිඛිත හවුල් කිවිසුමක් නොමැති අවස්ථාවක අපිට කටයුතු කරන්න පුළුවන් විදිහක් තමයි මෙන්න මේ 24 වෙනි වගන්තිය. හවුල් ව්‍යාපාර ආඥා පනතේ හවුල් ව්‍යාපාර ආඥා පනතේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වෙනි වගන්තියේ ඇතුළත් කරුණු වලට අනුකූලව තමයි අපි කටයුතු කරන්න ඕනේ. අපි ගාව ලිඛිත හවුල් කිවිසුමක් නැත්තම්. තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලිඛිත හවුල් කිවිසුමක් නැත්තම් අපේ මොනවා හරි ආරවුලක් ඇති වුණොත් එහෙම අපි ඒක විසඳ ගන්න වෙන්නේ මෙන්න මේ 24 වෙනි වගන්තියට අනුකූලව. මොනවද ඉතින්? ලාභ සමසමව බෙදා ගන්න ඕන. ප්‍රාග්ධනයට අමතර පොලියක් හම්බෙන්නේ නැහැ. හවුල් කරුවන් සැපයුණු ණය සඳහා 100%ක පොලියක් හම්බෙන්න ඕන. හවුල් කරුවන් ව්‍යාපාරයේ මොකක් හරි වියදමක් පෞද්ගලිකව දරුවොත් ඒක ආයෙත් ඒගොල්ලන්ට හම්බෙන්න ඕනේ. එහෙනම් මේ දේවල් ටික තමයි 24 වගන්තිය කියන්නේ. තව තියෙනවා අපි ගත්තොත් එහෙම නව හවුල් කරුවෙක් බඳවා ගද්දී හැමෝගෙම කැමැත්ත තියෙන්න ඕන. ඒතර වගේ දේවල් ටික දීලා තියෙනවා. එතනින් එහාට අපි ගත්තොත් එහෙම හවුල් ව්‍යාපාරයක තියෙනවා හවුල් කරුවන්ට අයිතිවාසිකම් ටිකක්, හවුල් කරුවන්ට යුතුකම් ටිකක්. එහෙනම් අපි අර කියනවා හවුල් කරුවන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම්. ඒතර අයිතිවාසිකම් තියෙනවා ව්‍යාපාරයට සහභාගී වෙන්න, ලාභයට දායක වෙන්න, ලාභය යට ගන්න. අපි ගත්ත යුතුකම් තියෙනවා උනන්දුවෙන් ව්‍යාපාර කටයුතු කරා යන්න. අලාභයක් වුවොත් ඒකත් භුක්ති විඳින්න. එතකොට ඔය වගේ අයිතිවාසිකම් යුතුකම් තියෙනවා. අයිතිවාසිකම් කියන්නේ අපිට තියෙන අයිති. යුතුකම් කියන්නේ අපි කරන්න ඕන දේවල්. ඔතනින් එහාට හවුල් ව්‍යාපාරවල වාසි ආවාසි. එතකොට සාපේක්ෂව අරකේ වාසි වලට වඩා පොඩ්ඩක් වෙනස් වාසි ටිකක් මම මෙතන දීලා තියෙනවා. අපි ගත්තොත් කිහිප දෙනෙකුගේ දක්ෂතා අපිට උපයෝගී කරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන්. අලාභයක් වුණොත් ඒක කට්ටිය මතට බෙදිලා යනවා. මම කලින් කිව්වා වගේ වගකීම කට්ටිය මතට බෙදිලා යනවා. එතනින් එහාට සාමූහික තීරණ ගන්න පුළුවන්. අපි ගත්තොත් ගොඩක් වෙලාවට තනි තීරණ ගන්නවට වඩා කට්ටියක් එකතු වෙලා ගන්න තීරණ සාර්ථක වීමේ ඉඩකඩ වැඩි. එතනින් එහාට හවුල් ව්‍යාපාර වල අවාසි. අවාසි ගත්තොත් වගකීම අසීමිතයි.
අකණ්ඩ පැවැත්මක් නැහැ. ඒකෙත් අකණ්ඩ පැවැත්මක් නැහැ. හවුල් කරන ගැටලුව තියෙන්න පුළුවන්. නෛතික පුද්ගලභාවයක් නැහැ. මතභේද වැඩි ව්‍යාපාරයක්. මොකද කට්ටියක් එකතු වෙලා කරන්නේ. එතකොට ඒගොල්ලෝ ලිඛිත හවුල් කිවිසුමක් ගහගෙන ඉන්නවද නැද්ද දන්නේ නැහැ. එතකොට ඒකත් එක්ක මතභේද වැඩි වෙන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම හවුල් ව්‍යාපාරවල කොටසත් ඔතනින් ඉවරයි. එතකොට ඇත්තටම අපි ගත්තොත් හවුල් ව්‍යාපාරේ පොඩි දේවල් ටිකක් කතා කරන්න තිබ්බා. හවුල් ව්‍යාපාරයක් ඇතුලේ අපි කතා කරා 50 වර්ග 4ක් ගැන. එතකොට හවුල් ව්‍යාපාරයක ලක්ෂණ, හවුල් කිවිසුමක් ගැන, ඊට පස්සේ හවුල් ව්‍යාපාරයක් විසුරුවා හැරිය හැකි ආකාර, හවුල් කරුවන්ගේ අයිතිවාසිකම් යුතුයකම්, හවුල් ව්‍යාපාරයක වාසි හා අවාසි සෙට් එක. එහෙනම් මාතෘකා ගොඩක් කතා කරා හවුල් ව්‍යාපාරය. ඒක හොඳට මතක තියාගන්න හවුල් ව්‍යාපාරයක් කියන්නේ ඒකේ ලක්ෂණ ටික, ඒකට අදාළ 50 වර්ග ටික, ඊට පස්සේ ඒක විසුරුවා හරින්න පුළුවන් ආකාර, ඊට පස්සේ හවුල් ව්‍යාපාරයක ගිවිසුම, හවුල් ගිවිසුම කොහොමද දෙන්නේ? ඒක ඇතුළත් වෙන දේවල්, ඒක තියෙන්න පුළුවන් ආකාර, එතනින් එහාට හවුල් කරුවන්ගේ අයිතිවාසිකම් සහ යුතුයකම් ටිකයි හවුල් ව්‍යාපාරයක ආවේනික වාසි හා අවාසි ටිකයි. ඔතනින් හවුල් ව්‍යාපාර සෙට් එකත් ඉවරයි. ඔතනින් එහාට අපි ඊළඟට යන්නේ සංස්ථාවිත සමාගම් වලට. අපි ගත්තොත් එහෙනම් ඔතනින් අපිට සංස්ථාවිත සමාගම් කියලා කොටසකට තමයි යන්න දෙන්නේ. මම මුලින්ම සංස්ථාවිත සමාගම් මෙතන නම් තියෙන්නේ බෙදලා තියෙනවා වර්ග ටිකකට. ඕකට කලින් මම නිකන් සංස්ථාවිත සමාගම් ගැන කතා කරොත් සංස්ථාවිත සමාගමක තියෙන විශේෂ ලක්ෂණ මම මෙතන ඒ ටික දාලා නැහැ. හරිද? එතකොට සංස්ථාවිත සමාගම් කියලා දෙයක් තියෙනවා. මේක අනිත් ඒවාට වඩා ගොඩක් විශේෂයි. ඒකට හේතුව මොනවද? එතකොට අපි ගත්තොත් එහෙම සංස්ථාවේ සමාගම් විශේෂ වෙන්න හේතුව තමයි මේගොල්ලෝ කොටස් නිකුත් කරලා තමයි ප්‍රාග්ධන රැස් කරන්නේ. අනිත් කම්පැනි වගේ ඉන්න කට්ටිය දානව නෙමෙයි. කම්පැනිය පටන් අරගෙන කොටස් නිකුත් කරනවා. ඒ කොටස් මිලදී අරගෙන තමයි අපි ප්‍රාග්ධනය රැස් කරගන්නේ. ඒ වගේම තමයි මේක ලියාපදිංචි කිරීම අනිවාර්යයි. නෛතික පුද්ගලභාවයක් තියෙනවා. මොකද ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙන නිසා. එතනින් එහාට මේක අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් තමයි පාලනය සිද්ධ වෙන්නේ. එතකොට ඕවා තමයි අපි ගත්තොත් සංස්ථාවේ සමාගමක ප්‍රධාන ලක්ෂණ ටික. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ඒකට හේතුව තමයි මම මේක නිකන් කතාව කිව්වොත් සමාගමක් කියන්නේ හිතන්නකෝ මම කම්පැනියක් පටන් ගන්නවා. මට ඒ කම්පැනි පටන් ගන්න කෝටි 10ක් ඕන. මං ගාව තියෙන්නේ හැබැයි කෝටියක්. මම මොකද කරන්නේ මේක සමාගමක් විදියට ලියාපදිංචි කරලා ඉතුරු කෝටි 9 මට ඕන නම් පුළුවන් ලක්ෂයක කොටස් වලට බෙදන්න. එහෙනම් ලක්ෂ 900ක්. එහෙනම් ලක්ෂයක කොටස් වලට බෙදුවා නම් කොටස් 900ක් හම්බ වෙනවා. මේ කොටස් 900 මම මහජනයාට නිකුත් කරලා ඒගොල්ලෝ මේ කොටස් ටික ගත්තට පස්සේ මේ කෝටි 9ක් මට හම්බ වෙනවා. එතනින් මට කෝටි 10 සම්පූර්ණයෙන් හම්බෙලා මම ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. එහෙනම් මේකෙන් හම්බෙන ලාභයෙන් මොකද කරන්නේ? අර කට්ටිය ගත්ත කොටසකට මම ලාභාංශ කියලා දෙයක් ගෙවනවා. එක කොටසකට ලාභය මෙච්චරයි කියලා කියනවා. අපි ඕකට නමක් කියනවා ලාභාංශ කියලා. ඒතර ඉස්සරහ පාඩම් වලදී මේ ඕන වෙනවා. ඒක නිසා මතක තියාගන්න කොටසකට හම්බෙන ලාභෙට කියනවා අපි ලාභාංශ කියලා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි සමාගමක් හැදෙන්නේ. ඒතකොට ඒවැ සල්ලි ටික හොයාගන්න. එතකොට මේ කොටස් 900 ගත්ත හැමෝම කම්පැනි ඇතුලේ දාගෙන වැඩ කරන්න බෑනේ. ඒක නිසා තමයි අපි කිව්වේ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් තමයි මේක පාලනය සිද්ධ වෙන්නේ කියලා. එතනින් එහාට අපි ගත්තොත් එහෙනම් මේකේ නෛතික පුද්ගලභාවයක් අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද මේක ලියාපදිංචි කිරීම අනිවාර්යයි. එතනින් එහාට අපි ගත්තොත් එහෙනම් අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. කොහොමද අඛණ්ඩ පැවැත්මක් තියෙන්නේ? අඛණ්ඩ පැවැත්මක් තියෙන්නේ මෙතනින් කොටස් ගත්ත එක්කෙනෙක් අයින් වුණොත් එයාගේ කොටස් ටික තව කෙනෙක් අරගෙන ව්‍යාපාරයට ඇතුල් වෙනවා. එයාගේ කොටස් ටික තව කෙනෙක් අරගෙන ව්‍යාපාරයට ඇතුල් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි සමාගම් වල සම්පූර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒක සංස්ථාවේ සමාගම් ගැන ලොකුවට අපිට කතා කරන්නේ නැහැ. හේතුව තමයි ඒකේ ගොඩක් වර්ග තියෙනවා. මේ වර්ග ටිකේ ලක්ෂණ තමයි අපිට කතා කරන්න තියෙන්නේ.
එතකොට මම සංස්ථාපි සමාගම් ගැන දැන් කියපු ලක්ෂණ පහක් කිව්වා. ඒ ලක්ෂණ පහ හොඳට මතක තියාගන්න. ඒකෙන් වාසිය අවශ්‍ය වෙන වෙනම ඔයගොල්ලෝ තේරුම් ගන්න. සංස්ථාපි සමාගම් වල සාමාන්‍යයෙන් නීති රීති වැඩි, ලාභය කොටස් කරු ඔක්කොම අතරේ බෙදිලා යනවා. එතකොට ඔය වගේ ආවාසි තියෙන සංස්ථාපි සමාගමක් වුණා. හැබැයි වගකීම සීමිතයි. මං ගත්ත කොටස් ගන්නට මගේ වගකීම සීමිතයි. එතකොට ඔය වගේ වාසිත් තියෙනවා. එතකොට මේ සමාගම් ලියාපදිංචි ගන්න ඕනේ 2007 අංක 7 දරන සමාගම් පනතයට. අපි මේක හවුල් ව්‍යාපාර වලදී කතා කරා. එතකොට මේ පනතම තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. හරි, උතනින් එහාට අපි ගත්තොත් එහෙම සමාගම් වර්ග ටිකක් ගැන කතා කරන්න තියෙනවා. එතකොට මේ තියෙන සමාගම් වර්ග ටික. එතකොට සංස්ථාවේ සමාගම් කොටස් තුනකට බෙදෙනවා. සීමා සහිත සමාගම්, සීමා රහිත සමාගම්, අපේන් සීමිත සමාගම් කියනවා. එතකොට අපි ගත්තොත් එහෙම සීමා සහිත සමාගම් කියන්නේ වගකීම සීමා සහිතයි. ඒ කියන්නේ කොටස් 1000ක් නිකුත් කරන කම්පැනි එකකින් මං ගත්තේ කොටස් 10ද මගේ වගකීම මේ කොටස් 10 විතර. එහෙනම් සීමා සහිත සමාගම්. සීමා රහිත කියලා කියනවා කොටස් 1000ක් නිකුත් කරන කම්පැනියෙන් මං ගත්තේ කොටස් 10ද මං කොටස් 18ම වගකීම් ඕන. ඔක සීමා රහිත. අපේන් සීමිත සමාගම් කියලා කියනවා වගකීමක් නැහැ. එහෙනම් මේ සංස්ථාවේ සමාගම් මොකක් ආදේශ කරගෙන මේ බෙදලා තියෙන්නේ වගකීම කියන නිර්ණායකයේ ආදේශ කරගෙන. සීමා සහිත වගකීම සීමා සහිතයි, සීමා රහිත වගකීම සීමා රහිතයි, අපේන් සීමිත සමාගම් වගකීමක් නැහැ. එතකොට මේ සීමා සහිත සමාගම් බෙදෙනවා සීමා සහිත පෞද්ගලික සමාගම් private limited company සහ සීමා සහිත පොදු සමාගම් public limited company සහ අග්‍රග්‍ර සමාගම් කියලා. එහෙනම් ඔන්න එකින් එක සමාගම් වර්ග ටික ගැනයි මෙන්න මේ අපේ සීමිත සමාගම් ටික ගැන තමයි ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. හරි, ඔතනින් අපේ ව්‍යාපාර සංවිධාන පාඩමේ පළවෙනි කොටස මම ඉවර කරනවා. මම වීඩියෝ එක ගොඩක් දික් කරේ නෑ, විනාඩි 35කින් වගේ මේක ඉවර වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම ව්‍යාපාර සංවිධාන පාඩමේ ඊටු ටික ගොඩක් වැදගත්. සංස්ථාපි සමාගම් වර්ග ටික ගැන ඉගෙන ගන්න තියෙන ලක්ෂණ ටික ගැන. තව අලුත් ව්‍යාපාරයක් තියෙනවා වරලත් ව්‍යාපාර. ඔයගොල්ලෝ දන්නවත් ඇති නොදන්නවත් ඇති. ඒතර ඒකේ ලක්ෂණ වාසිය අවාසිය ඒ දේවල් ඔක්කොම ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ රාජ්‍යාංශීය ව්‍යාපාර සංවිධාන වර්ග ටික ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ සමුපකාර ගැන සහ ව්‍යාපාර සංයෝජන ගැන. ඔගේ වැදගත්ම දේවල් තමයි වරලත් ව්‍යාපාර සහ මෙන්න මේ සංස්ථාපි සමාගම් සෙට් එක ගැන. සංස්ථාපි සමාගම් වර්ග ටිකේ ලක්ෂණ වාසිය අවාසිය ටික ගැනයි වරලත් ව්‍යාපාර ගැන තමයි ප්‍රධාන සෙට් එක වෙන්නේ. එතකොට අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් කියනවා. එතකොට ව්‍යාපාර සංවිධාන පාඩම යන වීඩියෝ දෙකකට. එහෙනම් මේ ඔයගොල්ලෝ රැඳිලා හිටියේ පළවෙනි වීඩියෝ එකත් එක්ක මං තව පොඩි ප්‍රවෘත්තියක් නැත්නම් නිවුස් එකක් එක තමයි ඔයගොල්ලොත් එක්ක සම්බන්ධුනේ. මගේ 2027 ක්ලාසස් පටන් ගන්නවා 2027 ව්‍යාපාර අධ්‍යයන විෂය ධාරාවට අදාළව අපි ක්ලාසස් පටන් ගන්නවා මැයි 5 මගේ ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගන්නවා. මම ඒකේ ලින්ක් ඔක්කොම යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. සහ ඔයගලන්ට තව ටිකකින් මේකේ ඇඩ් එකක් ඇයි පෝස්ට් එක. එතනින් එහාට 2027 ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්නවා මැයි 9. එතකොට මැයි 9 තියෙන ෆිසිකල් ක්ලාස් එක අපේ තියෙන්නේ බට්ලන්ද කියන පාරේ තමයි මාපොළ බට්ලන්ද කියන පාරේ තමයි අපේ ෆිසිකල් ක්ලාසස් තියෙන්නේ. එතකොට ෆිසිකල් ක්ලාසස් ඔක්කොමත් වෙන්නේ ප්‍රොජෙක්ටර්ස් දාලා ඒ හැමදේමත් එක්ක. එතකොට කැමති කෙනෙක් ඉන්නවනම් ඔන්ලයින් ක්ලාස් වල ජොයින් වෙන්න පුළුවන්. නැත්නම් අපේ ෆිසිකල් ක්ලාසස් වල ජොයින් වෙන්න පුළුවන්. ඒකේ විස්තර ඔක්කොම තියෙන පෝස්ට් එකක් ඔයගොල්ලන්ට මේකේ ඉවර වෙද්දි බලා ගන්න පුළුවන්. එහෙනම් අපිත් එක්ක රැඳිලා හිටියට ස්තුතියි. ආයුබෝවන් කියලා සම්බන්ධව